ඔබට මේ පේනවා ඇති ආබාධිතයන්ට ඇතුළේම සඳහා තියෙන ගේට්ටුවේ ඉදිරිපිට නැත්නම් ශ්‍රී දන්තධාතුන් වහන්සේ වැඳ පුදාගෙන පිටමංගන අයටත් අවහිර වන ආකාරයෙන් තමයි ඒ ආබාධිතයත් සමග පැමිණි අනිකුත් බැතිමතුන් සිටින්නේ. කෙසේ වෙතත් සඳහන් කළ යුතු ආරක්ෂක අංශ දැඩි යහුසුලුව ක්‍රියාත්මක වුවත් ඔවුන්ගේ නියෝග ක්‍රියාත්මක නොකිරීම නිසා දනදා වහන්සේ වැඳ පුදා යන අයටත් ඒ වගේම දනදා වහන්සේ පුදන්නට ඉන්න අයටත් අවකාශයක් නොලබන ආකාරයක් තමයි දකින්නේ. ඒකට හේතුව තමයි මේ පැමිණි බැතිමතුන් ආරක්ෂක අංශ නිලධාරීන් කිසිදු දෙයක් ගණන් ගන්න නැති නැවීම නිසා. මෙතන මහා හිරවීමක් මේ අද දවසේ දකිනවා. පහුගිය දින කීපය තුළ අපිට මෙහෙම දකින්නට ලැබුණේ නැහැ. නමුත් අද දිනේ මෙහෙම දකින්නේ මේ ජනතාව නැත්නම් මේ බැතිමතුන් කියන දේවල් අහන්න නැති නිසා. ඒ නිසා මේ ආරක්ෂක අංශ ගන්නා වූ සහයෝගයට කොතෙක් උදව් ඉල්ලුවත් ඔවුන් කිසිම සහයෝගයක් ලබා නොදෙන ආකාරයක් තමයි අපිට දක්නට ලැබෙන්නේ. අපේ හැමදෙර කොහෙන්ද වැඩියේ? මම මහත්මයා ගාල්ලේ ඉඳන් ආවේ. කවද්ද වැඩි? අද උදෑසනද? උදේ ආවා. දලදා වහන්සේ වැඩගත්තා. වැඩගත්තා බොහොම ශ්‍රද්ධාවෙන්. ශ්‍රද්ධාවෙන්. කිවෙනි වතාවටද ඔබ වහන්සේ වැඩගත්තා? මම පළවෙනි වතාව. ඉතින් ජීවමාන බුදුන් දැක්කා වගේ ඔබ වහන්සේ දැක්කා. සන්තෝෂයි බොහොම ශ්‍රද්ධාවක් ප්‍රීතියක් ඇති වුණා. මොකක්ද ඉතින් අපේ බෞද්ධ ජනතාවට කියන්න තියෙන්නේ? ඉතින් තුන්රම අදහාගෙන ශ්‍රද්ධාව වැඩි කරගෙන ඉන්නකොට ජීවිතේ වාසනාවන්ත වෙනවානේ. කොහෙන්ද වැඩියේ? කලුතර. කවද්ද වැඩි? දලදා වහන්සේ වැඩගත්තා. මොකද කියන්නේ පළවෙනි වතාවටද වැඩගත්තේ? අද ඉතින් මොකද හිතෙන්නේ? සන්තෝෂද කොහමද? ගොඩාක් සන්තෝෂයි නිවන් දැක්කා වගේ කියලා ඉන්නේ. අපේ සේවාවක් කරනවා හරියට සතුටුයි. යෝනියන් කොච්චරක් මහන්සි වෙනවද නෝ ආරක්ෂක අංශ සමාජ සේවා අංශ ඔය සියලු දෙනා මහන්සි වෙනවා. මොකද ඉතින් ඔබ වහන්සේලා හිතන්නේ? ගොඩාක් පින්තිද්ද වෙනවා ඉතින් අපි මහ ජනතාව නිවන් අවබෝධ කරගන්න ප්‍රාර්ථනා කරනවා. වැඩි කොහෙන්ද අපේ අම්තරනේ? වාරි පොල්. අද උදෑසනද ඊ රාත්‍රියේද වැඩි? අද උදේ ජීවමාන බුදුන් දැක්කා වගේ වහන්සේ කියවෙන උතරට දනදා වහන්සේ වැඩගත්තේ? දෙවෙනි පාර. දෙවෙනි පාර. අපේ බෞද්ධ සදහවතුන්ට මේ පෝලිං වල ඉන්න අයට මොකද්ද කියන්න තියෙන්නේ ඔබ වහන්සේට? කොහොම හරි අදිෂ්ඨානයෙන් වැඳ පුදා ගන්න එක වටිනවා. එතන ගියපුවාම සියලුම දුක් කරදර අමතක වෙලා යනවා. දවදා වහන්සේ වැඩගත්තා. ඒක තමයි කියන්නේ. දනදා වහන්සේ වැඳයි? වෙන්ද බොහොම සන්තෝෂයෙන් වෙන්දා. බොහොම සතුටුයි ජීවිතේ පළවෙනි වතාවටයි දුටු. ඔබ වහන්සේ වැඩියේ? මම බත්තරමල්ල වික්‍රමසිංහපුර සුබෝධාරාමේ. බත්තරනායකහරු. අපි ඉතින් කොළඹ ඉඳන් තමයි ආවේ මාධ්‍ය ආවරණයට. හොඳයි බොහොම ස්තුතියි. ඉතින් අපේ සදහවතුන්ට මොකද්ද කියන්නේ? අපිට හරියම සතුටුයි. මේ තරම් සදහවත් පිරිසක් අපේ රටේ ජීවත් වෙනවා. ඉතින් ඒක නිසා අපි ශාසනය තවත් දියුණු කරලා ආරක්ෂා කරලා මේ සදහවතුන්ට පවත්වාගෙන යන්නට දෙන්න ඕන. හාමුදුරුවෝ විදියට ඒක තමයි මට කියන්නේ. තව ප්‍රශ්න ඇති වෙන්නේ තියෙන්නේ. ප්‍රශ්න ඇති නොවේ මුදින් කියන්න ඕන. වහන්සේ වැඩගත්තද? අනිවාර්යයෙන්ම ඉතාමත් සන්තෝෂයි මේ තත්ත්වය උදා කරලා දුන්න ජනාධිපති මැතිතුමා සියලු දෙනාට ඉතාමත් කියන්න වචන නැහැ. ඉතාමත් ස්තුතිවන්ත වෙනවා ඒ සඳහා.
දළදා වහන්සේ වදගත්තේ පළවෙනි වතාවටද? අනිවාර්යයෙන්ම ඔව් මම කටුවස්සර පදිංචි. නමුත් මේ මගේ පළවෙනි අවස්ථාව. ගොඩක් සන්තෝෂයි. වදගත්තට පස්සේ මොකද හිතුනේ? ඒක කියන්න බැරි සතුටක්. ඉතින් ලොකු කට්ටක් කාලා ආවේ. ඉතින් ඒක ලොකු පිනක් කියන්න ඕනේ ඉතින්.